හෙලෝ කොහොමද ඔයගලන්ට ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට මේ Hustle with Heart. අද විවේකී ඉරිදා දවසනේ. හැබැයි අම්මලාට කොහෙන්ද විවේකී දවසක් නේද? ඒත් කොහොම හරි අපිටත් පොඩි වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මේ ඒකාකාරී බවින් එතකොට පොඩි වෙලාවක් හරි මගහැරෙනවා. ඉතින් මං මේ මොකද දන්නවද අද කරන්න හදන්නේ? ගෙදරදීම ෆුඩ් කෙයා එකක්. ඇත්තටම අත් දෙකට පස්සේ අපි ගොඩක්ම වෙහෙසට පත් වෙන්නේ කකුල් දෙකනේ. එයාට පොඩි සත්කාරයක් ගෙදර ඉන්න දවසේ කරමුද? ලොකු වියදමක් නම් යන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම අපි මේ සත්කාරය කරන විදිහ බලමු. සැලොන් එකේ ලොකු ගාණක් වියදම් කරන එකේ ගෙදරදීම පුංචි වෙලාවක් කරන් මේ දේ කළොත් කකුල් දෙකේ පැහැදිලි වෙනසක් ඕගලන්ටත් දකින්න පුළුවන්. ඉස්සෙල්ලාම ඕන කරන්නේ මද උණුසුම් වතුර බේසමක්. ඒකට මං දෙහි කහ දෙහි කොළ ටිකක් ලුණු කැට ටිකක් එහෙම දාලා මික්ස් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ෂැම්පු ටිකකුත් දාගන්න අමතක කරන්න එපා. මට හොයාගන්න තිබුණේ නැහැ. තියෙනවා නම් වඩාත් හොඳයි කොහොම කළත් චුට්ටුකුත්. මේ ටික ඔක්කොම දාලා පොඩි වෙලාවක් තියන්න. මෙහෙම මික්ස් කරපු වතුර බේසමේ කකුල් දෙක පොඩි වෙලාවක්, ඒ කියන්නේ විනාඩි 5ක් 10ක් වගේ තියාගෙන ඉන්න ඕනේ. ඊට කලින් මම නම් වොෂ් දාලා පිරිසිදු වෙලා ඉන්නේ. මං ආසම පොතකුත් කියවන ගමන් රස තේ එකකුත් හදාගත්තා. මෙහෙම මටම කියලා පැය භාගයක්වත් සංසුන්ව ඉන්න ලැබෙන එකට මම ගොඩක් කැමතියි. ඊට පස්සේ කකුල් දෙක හොඳින් ස්ක්‍රබ් කරලා බ්‍රෂ් එකකින් හොඳට අතුල්ලලා ඒ වගේම මැරුණු සම අර PMX ටවුන් එක තියෙන පැත්තෙන් හොඳට අතුල්ලලා ඇරියා. ඊට පස්සේ හොඳට පිහදලා බොඩි ලෝෂන් ටිකක් ගෑවා. ගොඩක් සනීපයක් වගේම පොඩි වෙනසකුත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වෙලෙම වෙනස බලා ගන්න පුළුවන්. මොකද මැරුණ හැම ඔක්කොම ඉවත් වෙලා යනවා. එහෙනම් විවේකී වෙලාවක් තිබුණොත් මේක කරලා බලන්න. අදට මං ගිහින් එන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. තව වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.